ඉතින් කොහොමද යාළුවනේ මගේ ආදරණීය ගොවියෝ ගෙවිලියෝ සෙට් එක හොඳින් ඉන්නව නේද? අද ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරන් ආවා. රසායනික හා කාබනික පොහොර හරි විදිහට කළමනාකරණය කරලා ගස් ලැබු වලින් උපරිම ඵලදාවක් ලබා ගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි වගා කරන්නේ කල්පිටියේ තලවිල ප්‍රදේශයේ කියලා. අපේ ප්‍රදේශයේ ගොවියෝ මෙහි තියෙන වැලිපසයි දේශගුණික සාධකය ගැන ගොඩක් හිතලා තමයි ගොවිතැන් කටයුතු කරගෙන යන්නේ. ඒක නිසා මම කියන සමහර දේවල් අනෙක් ප්‍රදේශවල සිදු කරන ක්‍රියාකාරකම් වලට වැඩි වෙනස් වෙන්න පුළුවන්. ඒ දේවල් මට වගේම අනික් යාළුවන්ටත් දැනගන්න කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි දැන් කෙලින්ම අපේ මාතෘකාවට යමු. ගස් ලැබු බැල වගා බිමේ හිටවනකොට මේ විදිහට වලවල් කපනවා. ඒ වලවල් වලට කොම්පෝස්ට් අහුරු 2-3ක් වගේ දාලා හොඳට මිශ්‍ර කරලා මේ විදිහට පැලේ ඉඳනවා. ඊට පස්සේ සති 2ක් විතර යද්දී කිරිමුල් ඇවිල්ලා මේ පැලේ හොඳට ස්ටේබල් වෙලානේ තියෙන්නේ. එතකොට අපි මේ පැලෙන් පැලේට කොළ කැට ඉතා කුඩා ප්‍රමාණයක් දාගෙන යනවා. කොළ කැට පොහොර විවිධ බ්‍රෑන්ඩ් නේම් වලින් වෙළඳ පොලේ තියෙනවා. මම මේ කියන පොහොර එක යුනිපවර්ලගේ යාරමිලා කොළ කැට එක. කිලෝ එකේ පැකට් විදිහට තමයි මේක වෙළඳ පොලට එන්නේ. ටිකක් ගණන් ඉතින් ඒ වුණාට හයිඩ්‍රෝ ෆර්ටිලයිසර් එකක් නිසා ඉතා කුඩා ප්‍රමාණයකින් සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා. මේ පොහොර එකේ හැම පාටිකල් එකකම පෝෂක සමාන ප්‍රමාණ වලින් තියෙනවා. ඒ වගේම මේකෙන් ගස් ලැබු පැලයකට කුඩා කාලයේදීම අවශ්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ටිකත් නිසියාකාරව සැපේනවා. ශේෂ්ත්‍රයේ පැල හිටවල මාසකින් විතර ආයෙත් අපිට මේ පොහොර එකම කලින් පාරට වැඩි ටිකක් ප්‍රමාණය වැඩි කරලා වලවල් වලට දාගෙන යන්න පුළුවන්. ඊළඟට පැලවලට මාස 2ක් වගේ වෙනකොට ජල සම්පාදනයත් එක්ක මේ වලවලුත් ක්‍රමයෙන් වැහිගෙන ඇවිල්ලා තියෙන්නේ. මල් පිපෙන්නත් ඔන්න මෙන්න. එතකොට ගහ වටේට බිම් මට්ටමට එනකම් පොඩ්ඩක් අතින් සමතලා කරලා පොහොර වලයක් හදාගෙන සුදුසු බැලන්ස් ෆර්ටිලයිසර් එකක් දාගන්න පුළුවන්. ගස් ලැබු වගා කරන මගේ යාළුවෝ දන්නවා ඇති ගස් ලැබු වගාවේ ඉතාම ජනප්‍රිය පෝෂකයක් තමයි බෝරෝන් කියන්නේ. ඔව් මේ බෝරෝන් වගේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වලින් තමයි ගස් ලැබු ගෙඩිවල අදකුද නැති කරලා ෆිනිෂින් එක ලස්සනට හදලා දෙන්නේ. ඉතින් ඔයාලා මාසෙකට අඩුම තරමේ දෙපාරක්වත් දියර පොහොර වලින් පොලියර් ස්ප්‍රේ එකක් විදිහට මේ පෝෂක ගස් ලැබු ශාක වලට ලබා දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් වගා බිමේ හිටවලා මාස 2මාරෙන් වගේ මල් පිපෙන්න ගන්නකොට ඔයාලට පුළුවන් බෝරෝන් කැල්සියම් වගේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අඩංගු දියර පොහොරකුත් පොටෑසියම් අඩංගු දියර පොහොරකුත් ගස් වලට ස්ප්‍රේ කරන්න. මේ දියර පොහොර ඔයාලා යොදන කෘමිනාශකයක් එක්ක උනත් මිශ්‍ර කරලා යොදන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ විදිහට දියර පොහොර යොදනකොට බැරික්ස් කන්ට්‍රෝල් ලගේ පැලෑටි වර්ධකය කියන පැකට් එකකුත් එකතු කරගන්න. මේකෙන් පැලවලට හොඳ ප්‍රතිශක්තිකරණ හැකියාවක් ලැබෙනවා. ස්ප්‍රේ කරනකොට මේ විදිහට කඳටයි උඩ පත්‍රවලටයි විතරක් ස්ප්‍රේ කරගත්තොත් අර පිරිමැස්මෙන් වැඩේ කරගන්න පුළුවන්. අපි දැන් මේ යොදන්න යන්නේ කැල්සියම් සල්ෆේට් අඩංගු රසායනික පොහොරක්. මේක පස සරු වෙන්න කියලා ගහන පොහොර එකක්. ගස් ලැබු වගාවේදී පසේ සාරවත් බව කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. ඊළඟට අපි කාබනික පොහොර භාවිතය ගැන පොඩ්ඩක් කතා කරමු. අපි මේ සඳහා යොදාගන්නේ ගොම පොහොර. ශේෂ්ත්‍රයේ හිටවල සති 9ේදී වගේ මුලින්ම ගොම පොහොර යොදන්න පුළුවන්. අපි මේ වෙලාවේ පොළව සම්පූර්ණයෙන් මතු පිටින් ආවරණය වෙන විදිහට ගොම ගැහුවේ නෑ. අක්කර දෙකටම ගොමුර 50ක් 60ක් වගේ තමයි ගැහුවේ. ඊළඟට අපි පැල වගා භූමියේ හිටවලා මාස 4මාරක් විතර ගත වෙනකොට දෙවෙනි පොහොර මුරේ යෙදුවා. එතනදී අපිට අක්කර දෙකටම ගොමුර 200ක් වගේ ගියා. සාමාන්‍ය වැස්මක් හිටන විදිහට ගොම ගහපු හින්දා තමයි අපිට ගොමුර 200ක් ගියේ. ඒ අවස්ථාවේදී මට වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මේ ගොම ගහන වීඩියෝ එක නම් වගා භූමියේ පැල හිටවන මාස 6කින් වගේ ගත්ත වීඩියෝ එකක්. අපි මේ විදිහට වැස්මක් වගේ සම්පූර්ණයෙන්ම බිම ආවරණය වෙන විදිහට තමයි ගොම පොහොර යොදන්නේ. ඉතින් අපිට මෙතන අක්කර දෙකට ගොමුර 400ක් විතර ගියා. මේ විදිහට ගොම ගැහුවට පස්සේ දිනපතා හෝස් එකෙන් පොළවට වතුර ගහනකොට අර ගොම පොහොර වැලි එක්කලා හොඳට මිශ්‍ර වෙනවා.
මේ විදිහට වතුර ගහනවත් එක්ක හොඳට පේන්න තිබ්බ ගොම ගතිය ටිකෙන් ටික පසේ නැති වෙලා කාලෙත් එක්ක ආයෙ මාස 3-4ක් වගේ යද්දි සුදු වැල්ල මතුවෙනවා. ඔයාලට පේනවා ඇති මේ ඒ විදිහට සුදු වැල්ල මතුවෙලා තියෙන්නේ. දැන් ආයෙ මේකට ගොම පොහොර මුලයක් යොදන්න කාලේ හරි. ඉතින් යාළුවනේ මං වීඩියෝ එක පටන් ගද්දිම කිව්වනේ කොහොමද ඒකාබද්ධ පොහොර කළමනාකරණයක් කරන්න කියලා. ඇත්තටම හොඳ කළමනාකරණයක් වෙනවා නම් අපිට අඩු වියදමකින් වැඩි ලාභයක් ලබන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා මම මේ වෙනකන් කිව්ව හැම කරුණක්ම මතක තියාගන්නවත් එක්ක මේ වැදගත් කාරණාව ගැනත් ඔයාලගේ අවධානය යොමු කරන්න. ඔයාලා ගොඩ දෙනෙක් අහලා තියෙනවා ඇති කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර යොදනකොට අඩු රසායනික පොහොර ප්‍රමාණයකින් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදි වෙන්නේ කාබනික පොහොර යෙදීමත් සමග පසේ කැටායන හෝ මාරුදාර්තාව වැඩි වෙලා වැඩි පෝෂක ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න හැකියාවක් ලැබෙන එක. ඒක නිසා ඔයාලට පුළුවන් ගොම පොහොර යෙදුවෙන් පස්සේ මේ විදිහට ගස් වටේට රසායනික පොහොර එකතු කරගෙන අඩු රසායනික පොහොර ප්‍රමාණයකින් ඉතාම ඉහළ ප්‍රතිඵල ලබා ගන්න. වගා භූමියේ හිටවලා මාස 6මාරක් වගේ ගත වෙද්දී අපි මෙතනදී යෙදුවේ CU3 කියන පොහොර එක. ඒකේ යූරියා, TSP, MOP යන පොහොර වර්ග 3ම අඩංගු වෙනවා. මේ වෙලාවේදී ගස් ලැබු ඉහළ මිලක පැවති හින්දා යට ගෙඩි ටික ඉක්මනින් නිදව ගන්න අපි මේ රසායනික පොහොර යෙදීම සිදු කරා. අපි ගස් ලැබු වලට හෝස් එකෙන් සහ ස්ප්‍රින්ක්ලර් වලින් කියන දෙකෙන්ම වතුර දානවා. මේ විදිහට රසායනික පොහොර දැම්මන් පස්සේ හෝස් එකෙන් ඉරිගේට් කරන්නේ නැහැ. පොහොර දිය වෙනකන් දවස් 2ක් විතර ස්ප්‍රින්ක්ලර්ස් වලින් තමයි වතුර දාන්නේ. එතකොට පොහොර ටික ක්‍රමයෙන් දිය වෙලා ගහට හොඳට අල්ල ගන්නවා. ගස් ලැබු සාමාන්‍යයෙන් දවස් 5න් 5ට නැත්නම් 7න් 7ට වගේ කඩනවා. මේ අස්වරණ එලීමක් අවසානයේ ශාකයේ වේලි කොළත් කපලා දාලා ඔයාලට පුළුවන් රසායනික පොහොර යෙදීමකට යන්න. ඒ විදිහට කරන්න කියන්න හේතුවක් තියෙනවා. ශාකයක ෆිසියොලොජි එක අනුව සාමාන්‍යයෙන් ශාක පෝෂක අවශෝෂණය කරගත්තම එකටම පෝෂක යවන්නේ මුලින්ම ගහෙන් ඉවත් වෙන කොටස් වලට. ඒ කියන්නේ වේලීගෙන යන පත්‍ර ගහේ යටම තියෙන ගෙඩි වලට තමයි මේ පෝෂක එකටම යන්නේ. ඒවට ගියාට පස්සේ තමයි අනෙක් කොටස් වලට අරින්නේ. ඉතින් මං කලින් කියපු කාරණාව ඔයාලට දැන් තේරෙනවා ඇති. යට තියෙන ගෙඩි කඩන්න ලං වෙලා තියෙද්දි කොහොමත් නියමිත ප්‍රමාණයට ඇවිල්ලානේ තියෙන්නේ. එතකොට මේ ගෙඩි ටික කඩලා වියලි කොළත් කපලම පොහොර යෙදීමක් කරපුවාම පොඩි ගෙඩි වලටයි මල් වලටයි සාර්ථකව මේ පොහොර බෙදා අරින්න පුළුවන්. සාමාන්‍යයෙන් එක්ස්පෝර්ට් මාකට් එකට වගේම ලෝකල් මාකට් එකටත් ලොකු ඉල්ලුමක් තියෙන්නේ කිලෝ 1ත් 3ත් අතර බරක් සහිත ගෙඩි වලට. ඒ කියන්නේ ඊට වඩා බර ගෙඩි ඉතා අඩු මිලකට තමයි ගොවියට අලෙවි කරන්න වෙන්නේ. මේ කියපු දේවල් වලින් ඔයාලට තේරෙනවා ඇති වගාවේ ඉහළ ආදායමක් කරා යාමට සහ අස්වැන්න ක්‍රමවත් කර ගැනීමට ආවට ගියාට පෝර දාලා වැඩක් නැහැ. දිනවක වානු ඇතුව පෝර යෙදිය යුතු බව. ඉතින් කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා. මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම මෙතනින් නවතිනවා. මම මේ වීඩියෝ එකේ කියපු දේවල් ගැන ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව ඔයාලට බොහොම ස්තුතියි. ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙනම යන්න.